Hi guys, සාදරයෙන් පිළිගන්නවා movie Guru LK channel එකට. movie එකට යන්න කලින් කියන්න ඕන මේ How to Train Your Dragon හතරවෙනි කතාව නම් නෙවෙයි. තුන්වෙනි කතාව ඉවර වුණාට පස්සේ මොන වගේ දෙයක්ද උනේ කියලා පුංචි short film එකක් release වුණා. අන්න ඒ movie එක තමයි How to Train Your Dragon Homecoming කියන්නේ. ඔයාලට මතක ඇති තුන්වෙනි movie එකේ අන්තිමට හිකපොයි ඇෂ්ගොයි දෙන්න විවාහ වෙලා කාලයක් ගියාට පස්සේ මෙයාලගේ ළමයි එක්ක ටූත්ලස්ව හොයාගෙන ගියා. අන්න ඒ කාලය ඇතුළත මොන වගේ දෙයක්ද උනේ කියලා තමයි මෙන්න මේ කතාව ඇතුළේ තියෙන්නේ. ඉතින් කතාවට යන්න කලින් මම මතක් කරනවා අපේ channel එකට අලුත් අය channel එක subscribe කරන්න කියලා. එහෙනම් අපි යමු අපේ කතාව පැත්තට. Feathers been calling, my enemies stalling, my people been balling, my team we been wildin'. Canada 100, we use basic tools. Strategies moving where we gotta move. There wasn't no option, no time on the clock, and no setting it back, and we gotta get profit. I'm standing on top of the glory, the road. We was just rebels and do what was told. මේ තියෙන අලුත් බර්ග් නගරය. ඒ වගේම මේ ගෙවෙන්නේ අවුරුද්දේ ලස්සනම කාලය. ඒ වගේම දැන් බර්ග් වල මිනිස්සු ඉන්නේ ගොඩක් සතුටින්. හැබැයි මෙයාලට අඩුවකට කියලා තියෙන්නේ මකරු නැති එක විතරයි. වයිකින්ස්ලා මකරුන්ගෙන් වෙන් වෙලා දැනට අවුරුදු 10ක් වෙනවා. හැබැයි කොච්චර කාල ගෙවිලා ගියත් හිකප්ට නම් මෙයාගේ ටූත්ලස්ව අමතක වෙන්නේ නැහැ. මෙයා හැම නත්තලකටම ටූත්ලස් ළඟ නැති වුණත් එයා කන්න කැමති කෑම හදලා ටූත්ලස්ව මතක් කරනවා. හිකප් ගැන කියනවා නම් එයාට මේ වෙනකොට ළමයි දෙන්නෙක් ඉන්නවා. දෙවැනි පිරිමි ළමයා තමයි නෆ්ලින්. මෙයා තාත්තා කියන හැම දෙයක්ම විශ්වාස කරනවා. ඒ නිසා මෙයා හිතාගෙන ඉන්නේ මකරු කියන්නේ අපේ යාළුවෝ. ඒක නිසා අපි මෙයාට බලා ගන්න ඕන කියලා. හැබැයි මෙයාගේ දුව සැෆර් නම් හාත්පසින්ම වෙනස්. මෙයාලා ඉන්න ගෙදරින් එළියට අඩියක් තියන්න බෑ හැම තැනම උගුල්ලට වලයි තියෙන්නේ. මොකද සැෆර් හිතන්නේ මකරු කියන්නේ භයානක සත්තු జాතියක්. ඒ නිසා අපි යාළුවා දඩයම් කරන්න ඕන කියලා. මෙයාලා මේ විදිහට හිතන්න ලොකුම හේතුව තමයි මෙයාගේ සීයා මකරු ගැන ලියපු පොස්ට් ටික. කොහෙන් හරි මෙයාත් මේ පොත් ටික හොයාගෙන කලින් මූවිස් බලපු ඔයාලට මතක ඇති ස්ට්‍රයික් මකරු ගැන මොන වගේ දේවල්ද ලියලා තිබුණේ කියලා. හැබැයි හිකපුයි ඇස්ට්‍රේක් දෙන්න මේ අහන්න දුවේ මකරු කියන්නේ භයානක සත්තු జాතියක් නෙවෙයි. එයාලා අපේ යාළුවෝ කියලා කොච්චර තේරුම් ගන්න හැදුවා සැෆර් නම් කියන්නේ මං කවදාවත් මකරුන්ගේ අතුරුපසක් නම් වෙන්නේ නැහැ. ඒ වගේම මල්ලි ඔයත් මකරුන්ගේ අතුරුපසක් වෙන්න එපා කියලා මල්ලිගේ හදවතත් වෙනස් කරලා මෙයා මල්ලි මෙතනින් එක්කන් යනවා. එන්න මල්ලි අපි මකරුන්ව මරමු කියලා. මේක ඇහුණ හිකප්ට මාර දුකයි. අපේ තාත්තලාත් මකරුන්ට බය වුණේ එයාලා ගැන මුකුත්ම දන්නේ නැති නිසා. දැන් ඒ පාරෙම තමයි අපේ ළමයිනුත් යන්නේ. ඒත් මට ඒ වෙනුවෙන් මුකුත්ම කරගන්න බෑ කියලා. ඒ වෙලාවෙම ඇස්ට්‍රික් ඔයාලට මතකද අපේ පුංචි කාලේ අපේ තාත්තලා මකරු ගැන පුංචි සංදර්ශන පෙන්නුවා. අන්න ඒ වගේ අපි සංදර්ශනයක් ළමයින්ට පෙන්නුවොත් එයාලගේ මකරු ගැන තියෙන හැම දෙයක්ම දැනගනී කියලා. දැන් මකරු ගැන ගොඩක් දේවල් කතා කරමු නිසා හිකප්ට ටූත්ලස්ව ගොඩක් මතක් වෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ටූත්ලස්ටත් හිකප්පු මතක් වෙලා. මෙයා හිකප්ප අඳින්න පටන් ගන්නවා. දැන් අපි ටූත්ලස් ගැන කතා කරනවා නම් මෙයාට ළමයි 3 දෙනෙක් ඉන්නවා. හැබැයි මේ ළමයි දන්නේ නැහැ හිකප් කියන්නේ කවුද මිනිස්සු මොන වගේ අයද කියලා. ඒ නිසා ටූත්ලස් ළමයින්ට මේ දේවල් කියලා දෙන්න ගොඩක් උත්සාහ කරනවා. දැන් අපි ආයෙත් බර්ග් වලට આવොත් ඔයාලට මතක ඇති ස්ට්‍රයික් ළඟින් මේ ඉඳපු ගෝබර්ව. මෙයා ස්ට්‍රයික් ළඟින් මේ ඉඳපු නිසා මෙයාට ස්ට්‍රයික්ව අමතක කරගන්න බැරුව හැම වෙලාවෙම මෙයා ගැන කිය ආණ්ඩන එක තමයි මෙයාගේ වැඩේ. ඒ වෙලාවෙදිම මේ දෙන්නත් ඇවිත් අපිට මකරු ගැන සංදර්ශනයක් කරන්න ඕන කියලා මෙයාලගේ අදහස කියනකොටම ඔයාලා ගොඩක් වාසනාවන්තයි කියලා අන්තිමට ලියපු පිටපත දෙනවා. ඒත් එක්කම හිකප්ට මතක් වෙන්න පටන්ගෙන මේ පිටපත කොච්චර භයානකද කියලා. එතකොට මෙයාලා නෑ ස්ට්‍රයික් අපිට ඕන මකරු අපේ යාළුවන විදිය ගැන සංදර්ශනයක් කරන්න කියලා මෙයාට උපදෙස් දෙනකොටම ස්ට්‍රයික් එක පයින්ම මේ වැඩේට කැමති වෙනවා. එතකොටම තවත් පැත්තකින් ටූත්ලස්ගේ ළමයි ටිකට මේ හිකප් කියන්නේ කවුද මිනිස්සු මොන වගේද කියලා දැනගන්න ඕන වෙලා. ඒක නිසා මෙයාලා අම්මටයි තාත්තටයි හොරෙන් ඉක්මනින් එතනින් පැන ගන්නවා. දැන් ගෝබර් හිකප් එක පිටපත ගැන කතා කරන්න පටන්ගෙන. එතකොට හිකප් ළඟ තියෙන ටූත්ලස්ගේ ආකෘතිය දැකලා ඔයා මේ ටූත්ලස්ගේ ආකෘතිය දාගෙන ටූත්ලස්ට රඟපාන්න ඕන කියලා. හිකප් මේ වැඩේට කැමති කරව ගන්නවා. ඒ වගේම සැෆර්ගේ උගුලට වන තාක්ෂණය එන්නම දියුණු වෙලා. මෙයාගේ එක උගුලකින් බේරුණත් අනිත් උගුල් වලින් බේරෙන එක නම් කිසිසේත්ම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. එතකොටම තවත් එක පැත්තකින් ටූත්ලස්ුයි ලයිට් ෆියුරි නැකිලා බලනකොට මෙයාලගේ ළමයි පේන්නේ නැති නිසා දෙන්නත් එක්ක හොඳටම කලබලලා ළමයි හොයන්න ගන්නවා. දැන් මෙයාලගේ නාට්‍ය සංදර්ශනයේ රංගපාන අය තෝරගෙන ඉවරයි. හිකප් විදියට රංගපානේ ටෆ් නෑ. හැබැයි හිකප් නම් මේ දෙයට කැමති නෑ වගේ. මෙයා කියන්නේ මේ කතාව ඇතුලේ මම වීරයෙක් වගේ පේන්නේ නෑ කියලා. හැබැයි ස්ට්‍රයිකේ චරිතය රඟපාන ෆිෂ් ලෙග් නම් ඒ චරිතය හොඳටම රඟපානවා.
හැබැයි ග්‍රෝවර් මෙයා නෙවෙයි මට තමයි මේ චරිතය ගැළපෙනම කෙනා කියලා ස්ටෝරි කියන කිය හොඳටම වඩන්න පටන් ගන්නවා. එතකොටම ටූත්ලස්ගේ ළමයි ටික හිකප්ප හොයාගෙන බර්ග් වලටම ඇවිත්. දැන් මෙයාලා කාටත් තොරෙන් හිකප්ප හොයන්න පටන් ගන්නවා. ඒ වගේම මෙයාලා අන්තිමට හිකප්ප හොයා ගන්නවා. හැබැයි මේ පුංචි බැටව් මේ ගැන මුකුත්ම දන්නේ නැති නිසා මෙයාලා තියෙන බයට මෙතනින් යනකොට මෙයාලගේ පාරේ බැටළුවෙක් ඉන්නවා දැකලා මෙයාලා හොඳටම බය වෙනවා. හැබැයි බැටළුව නම් ඊටත් වඩා බය වෙලා තමයි ඉන්නේ. අද නම් මගේ කතාව ඉවරටම ඉවර කියලා තමයි මේ බැටළුව නම් හිතන්නේ. ඔන්න ඒ වෙලාවෙදිම ටූත්ලස්ලි ලයිට් ෆියුරි දෙන්නත් එයාලගේ ළමයින් හොයාගෙන බර්ග් වලටම ඇවිත්. දැන් දෙන්නම එකතු වෙලා කරපු වැරද්දට ළමයින්ට බැන බැන ඉන්නකොට ඔන්න සංදර්ශනෙත් පටන් ගන්නවා. මේ සංදර්ශනය දිහා හැම ළමයෙක්ම ගොඩක් ආසාවෙන් තමයි බලාගෙන ඉන්නේ. එතකොටම ටූත්ලසුත් මෙයාගේ ළමයින්ට ඇත්තට මොකද උනේ කියලා දෙන්න ඕන නිසා මෙයාත් මෙයාගේ ළමයි එක්ක සංදර්ශනය බලනවා. හැබැයි ටිකක් වෙලා යනකොට මෙයාලගේ වැඩ නිසා මේ තැන ගිනි ගන්න පටන් ගන්නවා. ඒ වෙලාවේදී හිකප්ගේ යාළුවෝ ටික මේ ගින නවත්තන්න කරපු වැඩ නිසා මේ තැන සම්පූර්ණයෙන්ම ගිනි ගන්න පටන්ගෙන හිකප්ට එයා දාගෙන ඉන්න ඇඳුමත් පාලනය කරගන්න බැරුව යනවා. එහෙම එයාට ඇඳුම පාලනය කරගන්න බැරි වෙලා මෙයා මෙතන තියෙන ලොකු කන්දකින් පහළට ඇදගෙන වැටෙනවා. හැබැයි මේ දේ දැක්ක ටූත්ලස් ඉක්මනින්ම ගිහින් හිකප්ප බේරගෙන හිකප්ගේ කටාඩ ඇහුණ විතරයි තියෙන සතුරට හිකප්ප ලෙව කන්න පටන් ගන්නවා. හැබැයි හිකප් ඉන්නේ යකඩ ඇඳුම ඇතුළේ නිසා මෙයා දන්නේ නැහැ මෙයා බේරගත්තේ ටූත්ලස් කියලා. ඒ නිසා මෙයා ගොබර්ට ස්තුති කර කර ඉන්නකොට ගොබර් දුමාරයාස්සෙන් ටූත්ලස්ව දැකලා මෙයා හිතන්නේ මේ ඉන්නේ හිකප් කියලා. ඒ නිසා ගෝබර් අපි මෘදු ස්පර්ශයකින් තමයි මකරන්න යාළු කරගන්න කියලා මෙයා සංදර්ශනයේ ඉතුරු ටික කරන්න පටන්ගෙන ඒ වෙලාවේදී ටූත්ලස්ගේ ළමයි ටිකත් මේක දිහා බලාගෙන ඉන්න නිසා මෙන්න මෙහෙමයි පුතේ හැම දෙයක්ම උනේ කියලා මෙයා ළමයින්ට ලස්සනට රඟපාලා පෙන්නනවා. හැබැයි මේ වෙලාවේදී හිකප්ගේ දුවට අමුත්තක් දැනිලා මෙයා තාත්තව හොයාගෙන වේදිකාවට යනකොට මෙයාට ටූත්ලස්ව මුණ ගැහෙනවා. ඒ වෙලාවේදී ටූත්ලස් මෙයාව දැක්ක විතරයි මෙයාට තේරෙනවා මේ ඉන්නේ හිකප්ගේ ළමයි කියලා. සැෆර්ටත් ටූත්ලස් ඇස් දෙකම දැක්ක විතරයි මෙයාටත් මකරු ගැන ලොකු ආසාවක් ඇති වෙනවා. හැබැයි මේ වෙලාවේ ලයිට් ෆියුරි ටූත්ලස්ට කතා කරපු නිසා මෙයා මෙතනින් යන්න යනවා. දැන් සැෆර් ටූත්ලස්ටයි මකරුන්ටයි ගොඩක් ආදරේ යනකොට ඇස්රිකොයි එකපොයි හිතන්නේ අපි කරපු සංදර්ශනය නිසා තමයි මෙයාලා මේ විදිහට වෙනස් වුනේ කියලා. ඒ වෙලාවේ රොබර් හරි එහෙනම් ඔයගොල්ලෝ කෙවල් වලට යන්න. මට කවුරුත් නැති නිසා මං තනියම ගෙදර යන්නම් කියලා මෙයා මෙහෙම ගොඩක් දුකෙන් කියනකොට හිකප් ගෝබර්ට කතා කරනවා එහෙනම් අද රෑ අපේ ගෙදර යමු කියලා. දැන් මෙයාලා ගෙදර ගිහින් බලනකොට ටූත්ලස් මෙයාලා වෙනුවෙන් අමුතු දිලිසෙන තෑග්ගක් තියලා ගිහින්. ඒ විතරක් නෙවෙයි. ටූත්ලස් එයා වෙනුවෙන් තිබ්බ මාළු ටිකත් කාලා. දැන් මේ දේ දැක්ක හිකප් ඉක්මනින්ම ගෙදරින් එළියට ඇවිත් බලනකොට ටූත්ලස් එයාගේ පවුලේ අය එතනින් පියාඹල යනවා දැකලා මෙයාට ගොඩක් සතුටු හිතෙනවා. ඊට පස්සේ තමයි මෙයා තීරණය කරන්නේ අපි ටූත්ලස් හොයාගෙන එයා ඉන්න තැනකට යමු කියලා. මෙතනින් එහාට මොකද උනේ කියලා තමයි තුන්වෙනි මූවි එකේ අන්තිමට බලා ගන්න පුළුවන් උනේ. හැමෝම මකරුන්ගේ පිටේ පියාඹල යනකොට මේ කතාව මෙතනින් ඉවර වෙනවා. ඉතින් මේ වගේ කතා බලන්න ඕන නම් වීඩියෝ එකට ලයික් එක උද්දාලා අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් දැනට මම ගිහින් එන්නම්. මේ වගේ අලුත්ම කතාවකින් අපි ආයෙත් දවසක හමු වෙමු.